අද මේ ආණ්ඩුව අපරිණත ආණ්ඩුවක්. පළපුරුද්දක් නැති ආණ්ඩුවක්. කලපුරුද්දක් නැති ආණ්ඩුවක්. අද ගුරුපත් වීම ලැබිච්ච මිනිහට මේ ඉස්කෝලේ ප්‍රින්සිපල්කම දුන්නා වගේ වෙලා තියෙන්නේ. කිසි දෙයක් දුරදික දැකලා සැලසුම් කරලා මොනවද වෙළඳ පොලේ වෙන්නේ උච්චාවචනයන් කියලා හොඳට අධ්‍යයනය කරලා තීරණ ගන්න බැරි ආණ්ඩුවක්. අලුතෙන් කිසිම තීරණයක් නොගන්න ආණ්ඩුවක්. දැන් හාල් මිල පාලනය කරන්න කියලා සතොස දැම්ම ටෙන්ඩර් 4ම අවලංගු වෙන විදිහට දැම්මේ. ඇයි? පුද්ගලික හාල් මෝල් හිමියන්ට ඇති පදමට ගෙන්න ගන්න. නැතුව මේ ටෙන්ඩර් එකක්වත් දාන්න නිලධාරීන් දන්නේ නැද්ද? නිලධාරීන් දන්නවා. ටෙන්ඩරේ දැම්මම අවලංගු වෙන විදිහට. ඒකෙන් අර පුද්ගලික හාල් මෝල් හිමියන්ට පාර කපා ගන්න. මේ තරම් මජර. ඒ කියන්නේ වෙන ආණ්ඩු කරපු වැරදි ඇති. හැබැයි මේ කන බොන දේවල් වලින් හාල් එකෙන් ලුණු පැකට් එකෙන් එහෙම මාටිය ගහපු ආණ්ඩුව අපි දැකලා නැහැ. මේ යෝධයෝ ටික ලුණු පැකට් එකනුත් මාටිය ගහනවා. හාල් එකනුත් මාටිය ගහනවා. නිකන් හිතන්නකෝ මේ පිටරටින් ගෙනාපු හාල් වලට රුපියල් 60ක බද්ද ගැහුවම ගෙනාපු එකාට මොන වගේ ලාභයක්ද ඊළඟට ඉතුරු වෙන්නේ කියලා. ඒ ලාභෙ දෙකට බෙදුලා කොහෙටද යන්නේ? වසන්ත සමරසිංහ ලටද අනුරුද්ධ දිසානායකලටද? දෙන්නටමද? කොහෙටද මේවා යන්නේ? දැන් මේ හරිම අදූෂිත පාලනය. අදූෂිත පාලනයක් නම් කොහොමද දෙයනේ හාල් මෙච්චර ගණන් වෙන්නේ? 100 ගානට දුන්නා ඒ කාලේ ඒත් හාල් මෝල් හිමියන්ට ලාභයි. දැන් 200 ගානටත් දීලා දෙනවා හාල් මෝල් හිමියන්ට කොච්චර ලාභද? ඒ ලාභේ කොහෙටද බෙදිලා යන්නේ? කවුද ඒකේ කොටස ගිලගන්නේ? උංගිලින කොටසටත් ගෙවන්න වෙලා තින්නේ පාරිභෝගිකයට. ඒ නිසා කන්ටේනර් 300 ගානෙන් ගහපු මාටිය පාර කීයද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. රතුලයිස්තුවේ තිබ්බ 200 ගානකුත් නිදහස් කළා පරීක්ෂා කිරීමකින් තොරව. ඒක තමයි මෑත ඉතිහාසයේ ගහපු හොඳම ගැහිල්ල. මාටියා ගැහිල්ල කරේ ඉංග්‍රීසියෙන්. අනිත් ඒවුන් කරේ සිංහලෙන්. මේක ඉංග්‍රීසියෙන් මාටියා ගහන්නේ. එතකොට තේරෙන ටිකක් කල් යනවා. කන්ටේනර් 300 ගානක් පරීක්ෂා නොකර යවුවා විතරයි දැන් ප්‍රවෘත්තිය. එහෙම යවන්න කීයක් ගැහුවද කියලා කවුරුත් දන්නේ නැහැ. එහෙම යැවීම සඳහා කීයක් සන්තෝෂම ගත්තද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා තේරුම් ගන්න ඕන මේ සියල්ල මේ අපරිණත පළපුරුද්දක් නැති කිසිම අලුත් තීරණයක් ගන්න දන්නේ නැති ඔහේ දවස ගෙවන අනුන්ගේ ඕපදූප හොය ආරු මොනවද කළේ මූ මොනවද කළේ ඌ කොහෙද කෑවේ අරු කජු කොච්චර කෑවද මූ හාල් බත් කොච්චර ගිල්ලද ඕවා හොය ඉන්න ලිඳ ළඟ සංගමේ ආණ්ඩුවක් මේක හොඳයි ඕපදූප හොය වාර්තා කරන්න. වෙන වැඩක් නම් මින්දලා දන්නේ නැහැ. එහෙම දන්නේ නැති බව තමයි මේ මාස 7 ඇතුලේ ඔප්පු කරලා තියෙන්නේ. නැත්තම් ලුණු පැකට් එකක් යනවද හත්තිලාවේ හොයාගන්න බැරි මට්ටමකට. දැන් ඉතින් හොඳයි ප්‍රෙෂර් නැති වෙනවා ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න. ලුණු වලින් තොර ආහාර පරිභෝජන රටාවකට ජන සමාජය අරගෙන ගිහිල්ලා පුනරුදේ පිහිටෙන් ප්‍රෙෂර් අධික රුධිර පීඩනය තුරන් කිරීමේ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් කරා පුනරුදේ පිහිටෙන් ශ්‍රී ලංකාව ගමන් කරනවා. සාදු කියලා තමයි අපිට කියන්නේ.